නිවන් දකින්න මේ ගෝර කටුකතර සසර දුකින් මිදෙන්න නැවත උපදින එක නවත්ත ගන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ලාභය ලබා ගන්න අර චූටිදුවා කිව්වා වගේ මොනවද මාර්ග ඵලයක් ලබා ගන්නවා කියන පරම පීතුරු චේතනාව ඇතුව හරිනේ පරම පීතුරු චේතනාව ඇතුව යවිලි හරිනේ ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ වෙලාවේ හිතන්න ඕන අනේ මම මේ දේශනාවේ එකම තැනක්වත් මග හැරගන්නේ නැහැ. හොඳයි එහෙම වීරියක් තියෙන අය උත්සාහ බලන්න. ඇත්තමයි ස්වාමීනි මේ දේශනාවේ කිසිම තැනක් මම මග හැරගන්නේ නැහැ. මම මේකෙන් කොහොම හරි මගේ ජීවිතය හොඳට උත්සාහ නිවන් මගටම ප්‍රවිෂ්ඨ කරගන්නවා මේකේ උපරිම ප්‍රයෝජනය ගන්නවා කියලා හොඳට උත්සාහ. හරි. අතපාතා. ඔන්න අම්මා ඔයාට මේ දේශනා මාලාවේ තියෙන එක ගාතාවක් ප්‍රායෝගිකව වැඩුණා. පුළුවන් නම් නැගිටලා එක්කෙනෙක් හරි කියන බලන්න මොකක්ද මේ ගාතාව කියන්නේ? දැන් මේ වෙනකොටත් ඔබ ඔය අතීස්ව නිසා මේකේ තියෙන එක ගාතාවක් ජීවිතේට එකතු වුණා. දන්න කෙනෙක් අත උස්සන බලන්න. කවුරුත් නැද්ද? තේරුණා? අත උස්සන බලන්න සංවිධායකතුමනි. නැගිටින්න බලන්න. මොකද්ද? අධිපති ප්‍රත්‍ය මොන ගාතාවද? විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ මොකද අපච්චි ගාතාව? වීරිය අධිපති වුණා. හරිනේ? හොඳයි වාඩි වෙන්න. වීරිය කියන චෛසිකය අධිපති වුණා. දැන් වීරිය චෛසිකය අධිපති වුණොත් මොකද වෙන්නේ අම්මා? දේශනාවේ මුලදී මැදදී අගදී ඔබ කිසි ලෙසකවත් නිදාගන්නේ නැහැ. අවධානය බිඳගන්නේ නැහැ. ෆෝන් එකක් රින්ග්ස් කරන්නේ නැහැ. වෙනත් කෙනෙක් එක්ක අනවශ්‍ය කතාවක ඉන්නේ නැහැ. ඔබ හැමතිස්සෙම බලාගෙන ඉන්නේ කොතනද? එක්ක තිරේ දිහා, එක්ක ස්වාමින් වහන්සේ දිහා. වැඩිපුරම බලන් ඉන්නේ ස්වාමින් වහන්සේ දිහා. තිරේ බලන්න කිව්වොත් තිරේ දිහා. පොත බලන්න කිව්වොත් පොත දිහා. අන්න එහෙමයි අපේ වැඩ පිළිවෙල. හරිනේ? දෙක. දැන් ඔබට තේරුණා නිදාගන්නේ නැහැ. කිසිම කෙනෙක් නිදාගන්නේ නැහැ. කොහොමද මගේ දේශනාවේ කවුරුත් නිදාගන්නේ නැහැ. ඇයි? නිදාගන්න බෑ. නේද? හේතුව තමයි මොකද්ද? මම කොහොම හරි ඔබව ඇහැ ඇරවලා තියාගන්නවා. අපච්චි ඔය නිදිමත කියලා කියන්නේ තීන මිද්දේ නේද? ඒවට මොනවද කියන්නේ? නී වරණ. අර චූටිදුවගේ ප්‍රාර්ථනාවේ තිබ්බේ පංච නීවරණයෝ මේ මොහොතේ යටපත් වේවා. මොනවද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡා. කාමච්ඡන්දේ කියන්නේ මෙතන මම බණ කියා ඉඳිද්දි අතනින් යනවා නැට්ටුවේ. යනවා සින්දුවක්. කෑ ගහනවා ළමේ. දඟලනවා බල්ලේ. දැන් මොකද වෙන්නේ? රූපකාම, සද්දකාම. හිත ගියා ඒකට. දැන් මොකද වෙන්නේ? කාමයට ඡන්දය, කාමච්ඡන්දය. කාමයට කැමති. ඡන්දය කියන්නේ කැමැත්තනේ. එහෙම හිත ඒ පැත්තට ගියොත් මොකද වෙන්නේ? කාමච්ඡන්දයෙන් හිත එළියට ගියොත් ධර්මය ඇහෙන එක, ධර්මය ඇතුළට යන එක, ධර්මයේ ධාරණය වෙන එක නැති වෙනවා. ඒ කියන්නේ ඒක කාගේ වැඩක්ද? මායයාගේ වැඩක්. නිවන ආවරණය කළා, නිවන වැහුවා, නීවරණ. කතාව තේරුණාද? නීවරණ. ඒක මාර පාර්ශික ධර්මයක්. මායයාගේ ලණුවක්. දැන් ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මායයාගේ ලණු කන්නද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මෙන්න මේ පන්සලේ මකර තොරණේ මේ පැත්තට ආපු හැම කෙනෙක්ම මම පුතුම පරිස්සම් කරගන්න ඕන. පුංචිම බබාගේ ඉඳලා වැඩිමහල් වයසකම තාත්තා අම්මා දක්වා හැම කෙනෙක්ම මම බුදු තුරුලේ තියන්න ඕන මරු තුරුලට යන්න දෙන්නේ නැතුව. ඒකට මං අප්‍රමාණ වෙහෙසෙනවා. තේරුණානේ? අප්‍රමාණ වෙහෙසෙනවා මං. ඒකට හැම කෙනෙක්ගේම මූණ බලනවා, හැම කෙනෙක්ම දිහා බලනවා, හැම කෙනෙක්ම අවධානයට ගන්නවා. තේරුණානේ? හැම කෙනෙක්ම නිදා ගන්න දෙන්නේ නැතුව කටයුතු කරනවා. එහෙම කරනකොට සමහර කෙනෙක් හිතන මොකද්ද? සමහර කෙනෙක් හිතනවා පියප්පා මුන්වහන්සේගේ නීති. එතකොට මොකද වෙලා තියෙන්නේ? කාමච්ඡන්දේ නෑ, ව්‍යාපාදේ. හාමුදුරුවොත් එක තරහ ගියා. දැන් මොකද වෙන්නේ? කැහි ගෑණි නෑ,
කොටු ගෑණි ඇවිල්ලා. ඒ කියන්නේ කාමච්ඡන්දේ නේ ව්‍යාපාදෙන් මාරයා ගාව. මම අර කුරුණෑගල පැත්තේ ධර්මදේශනාවකට වැඩම කළා. ඒ ධර්මදේශනාවට ඇවිල්ලා හිටිය පොලිසිය නිලධාරි මහත්තයෙක්, ඒ කියන්නේ පොලිසිය OIC මහත්තයා. ඉස්සරහා වාඩි වෙලා අහගෙන හිටියා. හැබැයි ඒ ධර්මදේශනාව මේ ධර්මදේශනාව වගේ නෙමෙයි. ඒ ධර්මදේශනාවේ කිසිම කටයුත්තක් සංවිධානය කරලා තිබුණේ නැහැ සංවිධායකතුමා. පොතක් දීලා නැහැ, පෑනක් දීලා නැහැ, මිනිසුන්ට කියලා නැහැ පැය 4ක් තියෙනවා කියලා. මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ පැයේ බණ අහන්න. එතකොට මොකද? මිනිස්සු නිකන් අපිලි වෙලයි, කලබලයි. පොතක් පෑනක් නැහැ ලියන්න. මම පටන් ගත්තට පස්සේ නිකන් මිනිස්සුන්ට පිම්බල්. ඒ පාර මම කිව්වා ඉතින් මේක කරන්න බෑ. පොතක් පෑනක් නැතුව මේ වැඩේ කරන්න බෑ. නිකන් බණ ටිකක් කියලා යන්න පුළුවන් මට නිකන් හුරතල් බණ ටිකක් පින්වන්ති කුරුල්ලොන්ට ගල් ගහන්න එපා. උදේ පාන්දර නැගිට්ටාම තේක බොන්න, කෝප්පේ හොදන්න, ලැට් එකට ගියාම හොදන්න. ඔවා කියන්න ඉතින් මේ බණක් කියන්න ඕනේ. දැන් මේ ධර්මයේ ගම්භීර වූ ධර්මයේ නිවන් දකින්න කෙලින්ම නිවනටම යොමු වූ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී උතුම් ධර්මයේ සරල කොට මම ඔබට කියලා දෙනවා. ඒක කියලා දෙන්න නම් මොකද කරන්නේ? සුණාත හොඳට අහන්න ඕන. දෙක ධාරේත. ධාරේත කියන්නේ මතක තියාගන්න එපා. ඉතින් මතක තියාගන්න කියපු දේ කිරිල්ල තුවක්කුව වගේ. දැන් අපේ මිනිසුන්ගේ මතකේ මොකද්ද? කිරිල්ල තුවක්කුව වගේ. ඇයි අපච්චි? කිරිල්ල තුවක්කුවේ මේ පැත්තෙන් එකක් ඇතුල් කරනකොට අනිත් පැත්තේ එක පිට වෙනවා. එකක් දානකොට ඊළඟ එක පිට වෙනවා. මතක තියෙන්නේ. අන්තිමට ගෙදර යනකොට එකක් ගන්නෑ. ඒසම් මම මොකද්ද කරන්නේ? මේ ටික ලියලා මේක ඇතුළේදීම පාඩම් අරගෙන හොඳට මතක ශක්තිය දියුණු කරලා ප ဋ ාණේ සජ්ජායනා කරලා ප්‍රඥාව දියුණු කරලා මතක ශක්තිය වැඩි කරලා කොහොම හරි නිවන් දකින්න මට්ටමට මං හදනවා. අන්න ඒ ගමනේදී අර පොල්පිටිගම කුරුණෑගල පොල්පැටිගම ඒ OIC මහත්තයා පැය 5ක් එදා ධර්ම දේශනාව. පැය 5ක ධර්ම දේශනාව ඉවර කරලා යනකොට එක්කෙනෙක් මුතු කුඩේ අල්ලගෙන යනවා. මේ මහත්තයා මගේ වම් අත පැත්තෙන් යනවා. ආවාසයට යනවා. යන ගමන් කියනවා හාමුදුරුවනේ මම ඔබ වහන්සේත් එක්ක පළවෙනි පැයේම තද වෙලා හිටියේ. මම ඉතින් මෙහෙම වං ඇහෙන් බලලා කිව්වා සුවපත් වේවා කියලා. ඇයි? දැන් මට මොකද? මට පාන්ද? නේද? ඇයි? එයා ඉඳලා තියෙන කවුත් එක්කද? මාරයත් එක්ක. හැබැයි මතක තියාගන්න පළවෙනි පැයේ මෙයාට යමක් අවබෝධ වුණේ නැහැ. ඇයි? එයා ඉඳලා තියෙන නීවරණයක. කාමච්ඡන්ද නෙමෙයි ව්‍යාපාද. ඊට පස්සේ මේ මනුස්සයාට හිතනවලු ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කියන දේ තේරෙනවනේ. දැන් අහන්න ඕනේ. අන්න එයා ඊට පස්සේ මොකද දෙන්නේ බණ ඇහුවා. ඉතුරු පැය 3 මෙයාට ප්‍රයෝජනවත් වුණා. අවසානයේ කියනවා අනේ හාමුදුරුවනේ තව පැයක් දෙකක් තිබ්බන. දැන් අර මුලින්ම මාත් එක්ක තද වෙච්ච එක්කෙනා. දැන් කියනවා මොකද්ද? මං ආවේ අපේ අම්මා කියමු නිසාලු. අපේ අම්මා ඔබ වහන්සේගේ බණ අහනවලු. හැබැයි මට පළවෙනි පැයේම හිතුනේ ඔබ වහන්සේත් එක්ක කේන්ති. මං ගෝ මහත්තයා පළවෙනි පැයේ මං එහෙම හදලා ගත්තේ නැත්නම් ඔයා හිතනවද ඉතුරු පැය ටික මිනිස්සු හැදෙනවා කියලා? මේ ආනප අපච්චි ලස්සන කතා. පළවෙනි පැයේ මං ටිකක් දොස් කිව්වා. හරිද? ඒකේ මෙහෙම නෙමෙයි සෙනග හිටියා මට හිතෙන්නේ 2000ක් විතර සෙනග හිටියා. හරිද? හෝල් එක පුරවලා එළියෙත් එක හිටියා. අනේ මෙන්න බැන්න විතරයි ටිකක් දොස් කිව්වට විතරයි ජනේල් වලින් අර මේ වගේ පහත් ජනේල් තිබුණේ. ඔක්කොම පැනලා ගියා. 125ක් විතර තමයි ඉතුරුනේ හෝල් එකේ. මං හිතුවා හරි ඉතින් කමන්නේ ඔය ඉන්න ගාන. මෙන්න පොළ විනාඩි 15කින් විතර ඔක්කොම ආයෙනවා. මොකටද ගිහිල්ලා තියෙන්නේ? කඩේට ගිහිල්ලා පොත් ගියේ. හරිද? ඒ මිනිස්සු මට කිව්වේ නැහැ ඉතින් ගියා. හැබැයි අර ටික ඔක්කොම ආවා. ඔක්කොම ටික ආවා. ඒ ටික ඔක්කොම ඇවිල්ලා වාඩි වෙලා සියලු දෙනාම ලිව්වා ධර්මදේශනාව අතිශයින් සාර්ථකයි. යනකොට මං වඩිනකොට මිනිස්සු කකුල් දෙක අල්ලලා ඉබ්බලා වන්දලා කියනවා අනේ ස්වාමින් වහන්සේ මෙච්චර කාලයකට ජීවිතේ අපි අහපු හොඳම බණ. ඒ නිසා මොකද්ද වෙන්න ඕන? මුලින් තීරණ ගන්න එපා. මුලින්ම ඔයාට පේන්නේ සමහරට මම රකුසෙක් වගේ. එයි ඔයාව හදන්න යනකොට ඔයාගේ ප්‍රතිපත්ති ටිකක් වෙනස් කරනකොට නේද? දැන් බලන්න පළවෙනි එක පන්සිල් සමාදන් කරනකොට හිටගෙන හිටපු එක මම බැනලා කිව්වනම් මොකෝ වෙන්නේ? මෙලාකට මල පැනලා දෙන්නෙක් විතර ගිහිල්ලා අපච්චිලා නේද? තව සමහරට මට ගහන්නත් තිබුණා. මම ඉතින් මොකද වෙන්නේ බොහොම ආදරෙන් කිව්වා මේක වැරදි මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. මොකද මම දන්නවා සමහර කෙනෙකුට කේන්ති කියොත් දෙවෙනි තැන ඉන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද. තුන්වෙනි එක තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ මොකද්ද?
චිත්ත චෛසිකයන්ගේ මැලි බව. තීන කියන්නේ සිතෙහි මැලි බව. මිද්ද කියන්නේ චෛසිකයන්ගේ මැලි බව. මැලි වෙන්නේ මොකටද? චිත්‍රපටියක් දාලා තිබ්බොත් මැලි වෙන්නේ. සංගීතයක් දාලා තිබ්බොත් මැලි වෙන්නේ. මොකටද මැලි වෙන්නේ? කුසලයට මැලි වෙන්නේ. මොකටද මැලි වෙන්නේ? කුසලයට මැලි වෙන්නේ. දෙවනි පේළියේ හතරවෙනි එක්කෙනා මැලි වෙලා. තේරුණානේ? නිදිමත ඇවිල්ලා තියෙන්නේ. හිතා ගන්න එපා. ඔයාලට කිව්වේ. හරිනේ අම්මා? හිතා ගන්න එපා. එතකොට මට පේනවා ඉතින් මට අද නම් චුට්ටක් පේනවා අඩුයි ධර්මාසනේ පොඩ්ඩක් උස මදි නිසා. තේරුණානේ? නැත්නම් සාමාන්‍ය මට පෙරුණොත් සියලු දෙනාම මං ගන්නවා. හැබැයි මතක තියාගන්න කොච්චර මේක කොටට තිබ්බා නිදාගන්නේ මට පේනවා. හරිනේ? ඊළඟ එක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කියන්නේ මොකක්ද? උද්ධච්ච කියන්නේ හැමෝම මාන්නේ නෙවෙයි. ඔන්න අපේ වැරද්ද. මොකක්ද? උද්ධච්චය කියලා හිතාගෙන ඉන්නේ වැරදි එක. මොකක්ද? අපි කියන්නේ මේක නම් මහා උද්ධච්ච ගෑනේ. උද්ධච්චය කියලා කියන්නේ මොකටද? හිතේ විසිරුණු බව. අහන්න. මෙන්න ඔයාට උද්ධච්චය ලැබෙන අවස්ථාව. හෙට උදේට ට්‍රිප් එකක් යන්න ඉන්නවා. හෙට උදේට ට්‍රිප් එකක් යන්න ඉන්නකොට අද රැයට ඔයාට නිින්ද යනවද? නිින්ද යන්නේ නේ. වෙලාවට ඇහැරෙනවා නේ. වෙලාව බලනවා, දත් මදිනවා, ඇඳුම් ලෑස්ති කරනවා. හිත මොකද වෙලා තියෙන්නේ? විසිරිලා. හිත සමාධිමත් නැහැ. ඒකට කියනවා උද්දච්චය. හිත විසිරිච්ච වෙලාවට ඔයාට බණපදයක් ඇතුළට යනවද? හිත ඇතුළට යනවද? නෑ. හිත විසිරිලා. හිත මොකද වෙන්නේ? ඔයා බලන්න. හොඳට සමාධිමත් සිතින් යුතුව ඉන්න වෙලාවට මොකක් හරි ඇහුනොත් ඒක හොඳට මතක තියෙනව නේද? කලබල වෙලා අපි කියන්නේ හදිස්සියට කොරස් කටේ අත දාගන්නත් බෑ කියලා. ඇයි? කලබල වැඩි වුණාම ලොකු දෙයක්වත් අල්ලගන්න බෑ. එහෙනම් අද මොකද්ද කරන්න ඕන? මං අර පොඩි ළමයින්ට කෑ ගහන්න එපා කියලා කිව්වේ. අන්නේ හිත විසිරෙන නිසා. තේරෙනව නේද? ස්වාමීන් වහන්සේ මොකක් හරි කියනවා නම් ඒකේ අර්ථයක් ඇතුව. අර මෙහෙන් සද්දබද්ද ඇහෙනකොට ඔයාගේ හිත එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා කලබලයි. කලබල වෙනකොට එකක්වත් අල්ලගන්න බෑ. මං ඒ නිසා මොකද? මං ඔයගොල්ලෝ හැම කෙනෙක්ම සමාධිමත්ව නීවරණ ධර්ම යටපත් කරමින් බණ කියන්න උත්සාහ කරනවා. අවසාන එක මොකද්ද? උද්දච්ච ළඟට තව එකක් තියෙන මොකද්ද? කුක්කුච්චේ. කුක්කුච්චේ කියන්නේ මොකක්ද අපච්චි? පසුතැවෙන එක. පසුතැවෙනවා කියන්නේ දැන් අපි හිතමු මෙහෙම. ඔන්න අපි හිතමු මේ බණ අහගෙන ඉන්න අතරතුර එක්කෙනෙකුට මතක් වෙනවා Taman අතීතයේ කරපු පාප කර්මයක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙහෙම. ඔන්න කාට හරි මතක් වෙනවා සතෙක් මරපු එක. ඒ සතා මරපු එක ගැන එයා කල්පනා කරනවා. අප්පා මේ බණ නෙමෙයි මම සතෙක් මැරුවනේ. අන්න එයාට බණ ටික ඇතුළට වදිනවද නැද්ද? වදින්නේ නෑ. ඇයි? එයා පසු තැවි ඉන්නේ. ඒකට කියන මොකද්ද? කුක්කුච්චය. ඕක හොඳට ඉගෙන ගන්න. උද්දච්චය කියලා කියන්නේ සිතේ විසිරුණු බව. විසිරුණු කෙනාටත් බෑ. කුක්කුච්චය කියන්නේ පසු තැවෙන බව. පසු තැවෙන්නේ මොකටද? කරපු අකුසලයට පසු තැවෙනවා. නොකරපු කුසලයට පසු තැවෙනවා. අනේ අප්පා ඒ කාලේ අපිට පිනක් කරගන්න බැරි වුණානේ. මේ හාමුදුරුවෝ ඉස්සර හම්බුණා න ะ. එහෙම හිතන්න එපා. දැන් හම්බ වුණානේ. අද ඉඳලා වැඩේ කරගෙන යන්න. අන්තිම විචිකිච්ඡාව. මොකක්ද අන්තිම එක? විචිකිච්ඡාව. මොකක්ද විචිකිච්ඡාව කියන්නේ? සැකය. ඒ කියන්නේ හස්බන්ඩ් වයිෆ් ගැන සැකයි. ඒකද? බුද්ධාදී අටතැන් පිළිබඳ සැක. කියන බලන්න බුද්ධාදී අටතැන්. බුද්ධාදී අටතැන් කියන බලන්න. බුද්ධේ කංකති විචිකිච්ඡති බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. ධම්මේ කංකති විචිකිච්ඡති ධර්මයේ පිළිබඳ සැකයි. සංඝේ කංකති විචිකිච්ඡති සංඝයා වහන්සේලා පිළිබඳ සැකයි. කියන්නේ සීලේ කංකති විචිකිච්ඡති සීලේ පිළිබඳ සැකයි. තව ඔන්න ඔය තියෙන බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකය. හරිද? බලන්න මොනවාද? එක බුද්ධේ කංකති විචිකිච්ඡති බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි. දෙක ධම්මේ කංකති විචිකිච්ඡති ධර්මයේ පිළිබඳ සැකයි. තුන සංඝේ කංකති විචිකිච්ඡති සංඝයා පිළිබඳ සැකයි. හතර සීලේ කංකති විචිකිච්ඡති සීලේ පිළිබඳ සැකයි. පහ පුබ්බන්තේ කංකති විචිකිච්ඡති පූර්වාන්තේ පිළිබඳ සැකයි. හය අපරන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කියන්නේ පසු ජීවිතයේ පිළිබඳ සැකයි. හත පුබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති පෙර ජීවිතය හා පසු ජීවිතය පිළිබඳ දෙකම සැකයි.
අට පටිච්ච සමුප්පාද ධම්මේ කංකති විචිකිච්ඡති හේතුඵල ධම පිළිබඳ සැකයි. මම එක එක විස්තර කරලා ඕනද නැද්ද? ඕනද නැද්ද? මේ බලන්න. පළවෙනි එක බුද්ධේ කංකති විචිකිච්ඡති. තේරුම මොකක්ද අපච්චි? බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි. මොනවද අපේ මිනිසුන්ට බුදුහාමුදුරුවෝ පිළිබඳ සැක තියෙන්නේ? බුදුහාමුදුරුවෝට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණාද? නැද්ද? ඔන්නෝම මිනිසුන්ට සැකයි. තේරෙනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියද නැද්ද? සමහර අයට සැකයි. බුදුරජාණන් වහන්සේ 18 රියන් උසද නැද්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ කොච්චර උසද? 12 රියනක් උසයි. 6 රියනක් ව්‍යාම ප්‍රභාවක් දේහේ වටා රශ්මි මාලාවක් තිබ්බා. එතකොට 12 රියනක් උසයි 6 රියනක් ව්‍යාම ප්‍රභාවත් එක්ක තමයි 18 රියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නේ. කතාව තේරුණාද? එතකොට සැක සංකා තියාගන්න එපා බුදුරජාණන් වහන්සේ ගැන. දැන් සමහර අයට සැක තියෙනවනේ බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියලා. එහෙමත් ගොන්නු ටිකක් ඉන්නවා ලංකාවේ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා හිතන જાතියක් ඉන්නවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුහාමුදුරු ගැන සැකයි. ධම්මේ කංකති විචිකිච්ඡති. ධර්මයේ පිළිබඳ සැකයි. මොකද්ද? ධර්මයේ ස්වාක්ඛාතද, සම්දිට්ඨිකද, අකාලිකද? මේ ධර්මයේ දැන් තියෙන්නේ ඇත්තම එකද? ත්‍රිපිටකයේ තියෙන එක හරිද? නිවන් දකින්න මේකෙන් පුළුවන්ද? ඔන්න ඔය වගේ සැක තියෙනවා. තුන්වෙනි එක සංඝේ කංකති විචිකිච්ඡති. සංඝයා වහන්සේලා සුපටිපන්නද, උජුපටිපන්නද, ඥායපටිපන්නද? සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්මයේ එච්චර මතක තිබුණාද? මුගලන් මහරහතන් වහන්සේට ඔච්චර ඊර්දි තිබුණාද? ඔන්න ඔහම සැකයි. සීලේ කංකති විචිකිච්ඡති. සීල් රැකලා වැඩක් තියනවද? තේරෙනවද? දැන් සමහර කට්ටිය පොයි දවසට සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙලා අපි හිතමු හවසට හම් වෙනවා කැඳේක. කැඳේක බීලිවර වෙලා සමහර එවුන් කියන මොකද්ද? බීපන් කැඳේක බිව්ව කියලා අපාය යන්නේ. එතකොට මොකද සීලේ පිළිබඳ සැකයි යාට. මේ සීලේ නිවන් දකින්න උපකාරද නැද්ද කියලා සැකයි. ඊළඟට උප්පන්තේ කංකති විචිකිච්ඡති. පෙර ජීවිතේ පිළිබඳ සැකයි. ඒ කියන්නේ මම පෙර ජීවිතේ හිටියද? පෙර ජීවිතේ ඉඳලා මේ ජීවිතයට ආවද? ඔන්න සැකයි. ඊළඟ අපරන්තේ කංකති විචිකිච්ඡති. අපරන්තේ කියන්නේ මොකද්ද? පසු ජීවිතේ මම මැරිලා ඊළඟ ජීවිතේ උපදිනවද නැද්ද කියලා සමහර අයට සැකයි. ඇත්තටම උපදිනවද නැද්ද? කියන්නේ උපදිනවද නැද්ද? අතුස්සන බාන උපදිනවා කියලා කියන අය. හොඳට අතුස්සන. හොඳට අතුස්සන මට පේන්නේ. සමහර අය ඉන්නව එහෙම අතුස්සමු නැති අය. ඒ කියන්නේ බුද්ධේ කංකති මොකද්ද? අපරන්තේ කංකති විචිකිච්ඡති. හරි අතපාත දාන්න. මැරිලා ඊළඟ ජීවිතේ උපදින්නේ නැත්තේ කවුද? රහත් වෙච්ච පුද්ගලයා විතරයි. බුදු පසේ බුදු මහරහත් උත්තමයෝ නැවත උත්පත්තියක් ලබන්නේ ඇයි? තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතා යම් පදීපෝ. තේ කීන බීජා සංස්කාර නැමැති බීජ හදන්නේ නැහැ. බීජ හදන්නේ නැත්නම් ආයි උපදීම නැහැ. කතාව තේරුණාද? දැන් ඔබටත් මටත් වෙන්නේ මොකද්ද? ඔබෙත් මගෙත් අවිද්‍යාව දුරු කරලා නැත්නම් රහත් වෙලා නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දි විඥානයකට යන්නේක වළක්වන්න බෑමයි. කතාව තේරුණාද? එහෙනම් මොකද්ද අපි කරන්නේ? මේ ජීවිතය තුලදී ඒ අවිද්‍යාව නැති කරගන්න අඩුම ගානේ අඩිතාලමවත් දාන්න ඕන. ඒ කියන්නේ සෝවාන්වත් වෙන්න ඕන. කතාව තේරුණාද? සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්ත්වයට පත් වුණොත් තමයි ඊළඟ ජීවිතේ උපදින්නේ. නැත්තටම නැත්තේ. හැබැයි සෝවාන් වුණොත් සතර අපායට වැටෙන්නේ නැහැ. උපදිනවා. හැබැයි සතර අපායට වැටෙන්නේ නැහැ. නතේ බවං අට්ඨමං ආදියන්ති ආත්ම භාව 7යි උපදින්නේ. 8ක් යන්නේ නැහැ. ඒ 7ම සුගතිය. හතර අපායට යන්නේ නැහැ. තේරුණා නේද? සතර අපායේ දොරටු වහලා දානවා. සෝවාන් වෙච්ච කෙනා. දැන් ඔන්න මතක තියාගන්න අපරන්තේ කංකති විචිකිච්ඡති. සමහර අය අපරන්තේ. සමහර අයට පෙර ජීවිතය පිළිබඳව සැකයි. පසු ජීවිතය පිළිබඳව සැකයි. 8වෙනි එක
පටිච්ච සමුප්පාද ධම්මේ කංකති විචිකිච්ඡති. එහෙනම් මෙන්න මේ විචිකිච්ඡාව කියන නීවරණ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ හේතුඵල අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවද? සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවද? ඒවා සැක කරනවා. සමහරු හිතන්නේ කොහොමද? ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒව මොකුත් නැහැ දෙවියන් වහන්සේ මවනවා කියලා. තේරෙනවනේ? අපේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන ඇති වෙන කතන්දරයක් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද? අපි මේ ජීවිතේ මොනව කළත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා සමහර මිත්‍යා මතධාරීන් පිළිගන්නවා. අන්න ඒකට කියනවා මොකද්ද? මොකක් කියන්නේ? පටිච්ච සමුප්පාද ධම්මේ කංකති විචිකිච්ඡති. එහෙනම් ඔන්න විචිකිච්ඡාවේ කරුණු 8යි. හොඳයි. අපි දැන් මේ නීවරණ ධර්ම ටික යටපත් කරගෙන හොඳට කරුණු ලියා ගන්න ඕන. කරුණු ලියා ගන්න පොතක් පෑනක් නැති අය අතුස්සන බලන්න. නැති අය. ඒ අයට සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් උපකාර කරන්න. හරිද? ළඟට එයි පොතක් පෑනක් අරගෙන ඒ අයට සපයන්න. ඊළඟට හැමෝටම මේ තිරය පේන තැනක ඉඳගත යුතුයි. තිරේ පේන තැනක ඉඳගත යුතුයි. ලියා ගන්න. නිවන හේවත් විමෝක්ෂය නිවන හේවත් විමෝක්ෂයට පත්වීමට නිවන හේවත් විමෝක්ෂයට පත්වීමට දොරටු තුනකි. ඒවා විමෝක්ෂ මුඛ ලෙස හඳුන්වයි. විමෝක්ෂ මුඛ ලෙස හඳුන්වයි. හරිනේ? එක ලියන්න. ශුන්්‍යත විමෝක්ෂය වරහන් ඇතුළේ ලියා ගන්න අනාත්ම ලක්ෂණේ බැලීමෙන් කියලා. මම ඒ කාරණා ටික පැහැදිලි කරලා දෙන්නම්. අනාත්ම ලක්ෂණේ බැලීමෙන්. අංක 2 අනිමිත්ත විමෝක්ෂය. වරහන් ඇතුළේ ලියා ගන්න අනිත්‍ය ලක්ෂණේ බැලීමෙන්. තුන්වෙනි එක අපනිහිත විමෝක්ෂය. වචන වලට බය වෙන්න එපා, මම ඔක්කොම කියලා දෙනවා. තුන්වෙනි එක අපනිහිත විමෝක්ෂය. වරහන් ඇතුළේ ලියා ගන්න දුක්ඛ ලක්ෂණය බැලීමෙන් කියලා. දුක්ඛ ලක්ෂණය බැලීමෙන්. හරි. දැන් හැමෝටම තිරේ පේනවද බලන්න? පේන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. හරි. දැන් හරි. හැමෝටම හරි. කණුවකට ආවරණය වෙලා ඔබ ඉන්නවා නම් පොඩ්ඩක් පුටුව එහෙට මෙහෙට සීරු මාරු කරගන්න. නැත්නම් ලියා ගන්න ඔබට අපහසු වෙයි. හරිනේ? හැමෝම තමන්ගේ පහසුව මත මේ කටයුත්ත කරගෙන යන්න, අපහසුව ඉන්නට එපා. හරිනේ? පහසුවෙන් කටයුතු කරගන්න. හරි. මොකද කිව්වේ? කියන බලන්න විමෝක්ෂ මුඛ තුන. ශුන්්‍යත විමෝක්ෂය, අනිමිත්ත විමෝක්ෂය, අපනිහිත විමෝක්ෂය. ශුන්්‍යත විමෝක්ෂය කිය ලබා ගන්න මොකෙන්ද? අනාත්ම ලක්ෂණේ බැලීමෙන්. අනිමිත්ත විමෝක්ෂය ලබා ගන්න මොකෙන්ද? අනිත්‍ය ලක්ෂණේ බැලීමෙන්. තුන්වෙනි එක අපනිහිත විමෝක්ෂයටපත් වෙන්නේ දුක්ඛ ලක්ෂණය බැලීමෙන්. මේ අහන්න. එතකොට ඔබට පේනවා මේකේ බලන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද තුනක් තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ
අනාත්ම. මෙන්න පළවෙනි එක අනිච්ච. දෙවෙනි එක දුක්ඛ. තුන්වෙනි එක අනත්ත. මේකේ පාලි වචන තුන ලියා ගන්න. එනම් මෙහෙම ලියන්න. එනම් ත්‍රිලක්ෂණයේ බැලීමෙන් ඉහත විමෝක්ෂ මුඛ තුනටපත් වේ. බෝඩ් එකේ තියෙන එක නෙවෙයි ලියන්න ඕන මං කියන එක. එනම් ත්‍රිලක්ෂණයේ බැලීමෙන් ඉහත විමෝක්ෂ මුඛ තුනටපත් වේ. ඉහත විමෝක්ෂ මුඛ තුනටපත් වේ. අංක 1 අනිච්ච. අංක 2 දුක්ඛ. අංක 3 අනත්ත. හරි. දැන් ඊළඟට බලන්න ඕන මේ වචන තුනේ තේරුම. මොනවද බලන්න ඕන අපච්චි? මේ වචන තුනේ තේරුම. ඔයා දන්නවද? අහගන්න. මේ ශාසනයේ නිවන් දකින්න ඕන කෙනෙකුට අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වචන තුන තමයි මොකද්ද? අනිච්ච, දුක්ඛ, අනාත්ම. මේ තුන දැනගන්න නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑමයි. මේ තුන බලන්න නැතුව, ඒ කියන්නේ ඉස්සෙල්ලා දැනගන්න ඕන, දැනගෙන ඊට පස්සේ මොකද කරන්න ඕන? අනිත්‍ය බලන්න ඕන, දුක්ඛ බලන්න ඕන, අනාත්මය බලන්න ඕන. හොඳයි අපි දැන් ඔන්න මේ පද තුන විග්‍රහ කරන්න හදන්නේ. පළවෙනි එක අනිච්ඡං විපරිණාමට්ඨේන ලියා ගන්න. අනිච්ඡං විපරිණාමට්ඨේන අංක 1. අනිච්ච කියන්නේ මොකද්ද? විපරිණාමය. ඔය කිසිම වචනයකට බය වෙන්න එපා, අමාරුයි කියලා හිතන්න එපා. මම ඔබට මේවා පොඩි දරුවෙකුට වගේ කියලා දෙනවා. ලියා ගන්න. අනිච්ඡං විපරිණාමට්ඨේන. හරිද? තේරුම ලියා ගන්න සිංහල තේරුම. වෙනස් වීම අනිත්‍ය ලෙස හඳුන්වයි. වෙනස් වීම අනිත්‍ය ලෙස හඳුන්වයි. වෙනස් වීම අනිත්‍ය ලෙස හඳුන්වයි. හරි. ඊළඟට අංක 2 ලියා ගන්න දුක්ඛං භයට්ඨේන. දුක්ඛං භයට්ඨේන. තේරුම ලියා ගන්න භය උපදවන සුළු අර්ථයෙන් භය උපදවන සුළු අර්ථයෙන් භය උපදවන සුළු අර්ථයෙන් දුක්ඛයයි කියති. දුක්ඛයයි කියති. භය උපදවන සුළු අර්ථයෙන් දුක්ඛයයි කියති. ලියන්න පුළුවන්කම තියෙද්දි කවුරු හරි කෙනෙක් ලියන්න නැතුව ඉන්නවා නම් ඒක ජාතික අපරාධයක්. හරිද? ලියා ගන්න. මොකද හේතුව සමහර කට්ටිය ඉන්න තාම පරණ පුරුද්දට ලියන්න ඕනේ බා. එහෙම ඉන්නවා. හරිද? ඒ කරුණා කරලා තමන්ගේ විමුක්තිය තමන් හදාගන්න. මම බොහොම ආදරෙන් කියන්නේ ඔබට. මට වඳින්න බෑ, මම උපසම්පදා භික්ෂුවක්. මම ඔබට බොහොම ආදරේ කරුණාවන්තයි. මේ ටික ලියා ගන්න අපේ අම්ම මේකේ වටිනාකම තේරෙයි අන්තිම වෙනකොට. හරි. ඊළඟ එක මොකද්ද? අනත්තං අසාර කට්ඨේන. අංක 3 අනත්තං අසාර කට්ඨේන. අනත්තං අසාර කට්ඨේන. තේරුම ආත්මසාර නැති බැවින් අනාත්මයයි කියති. ආත්මසාර නැති බැවින් අනාත්මයයි කියති. තිරේ බලන්න. ආත්මසාර නැති බැවින් අනාත්මයයි කියති.
ආත්මසාර නැති බැවින් අනාත්මයයි කියන්නේ. හරි. මට මේකට උදව්වට ඕන කවුරු හරි කෙනෙක්. කොණ්ඩේ සුදු එක්කෙනෙක්. අර කණුව ගාව ඉන්න උපාසකම්මට නැගිටින්න පුළුවන්. පුළුවන් නේ අම්මා? හරි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. අම්මට රජ මේකෙද ඉන්නේ කීලකරුවකින්ද? අමාරු එහෙනම් එපා. එහෙනම් එපා. මේ ඉස්සරහ කණ්ණාඩි දාපු අම්මා. ඔව්. ඒ අම්මට නැගිටින්න ඇහෙන වඩුද? අම්මා හොඳයි. ඔන්න දැන් මගේ ගෝලයෙක් ඔන්න ඉදිරිපත් වුණා හරිද? දැන් මෙයන් අනිත් අය හැමෝටම තේරුම් ගැනීම සඳහා තමයි මේ අම්මව මම උදාහරණයකට ගන්න. කොණ්ඩේ කලින් තිබුණේ කළු පාටටනේ අම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? සුදු වෙලා. අනිත් අය හැමෝම කියන්නේ තිබිච්ච ස්වරූපයෙන් වෙනස් වුණා. ඒකට මොකද කිව්වේ? මොකද කිව්වේ? අනිත්‍යයි. ඒ කියන්නේ නිට්ටයව තිබුණේ නෑ. වෙනස් වුණානේ. ඒකට මොකද කියන්නේ? අනිත්‍යයි. ඔකට පාලියෙන් කියන්නේ මොකද්ද? අනිච්චයි. නිච්ච නෑ. නිච්ඡං. නිට්ටය නෑ. අනිත්‍යයි. කතාව තේරුණාද? දැන් මොකට බය වෙන්න ඕනද? නෑනේ අම්ම ඉන්නේ. මුන්දේ ඉක්මනටම අනිත්‍ය වුණානේ. වාඩි වුණා. හරිද? දැන් අපි හිතුව මේම කොණ්ඩේ වගේමයි දත් ටිකක් දැන් නෑනේ. කැමති කොහොමද? දත් ටික තියෙනවට කැමති. හැබැයි දත් ටික නැති වුණා. ඊළඟට දැන් මොකක් හරි හපන්න ගියාම අමාරුයි. ඊළඟට අපි හිතුව මේ ඔන්න ඔය දතුත් හරි කෙසුත් හරි. අපේ හැම ගැන හිතමු. මේ උපාසකම්මගේ හැම හොඳට තිබුණා. දැනටත් හොඳට තියෙනවා. හෙට මේකේ පිළිකාවක්, ගෙඩියක්, වණයක්, තුවාලයක් හැදෙන්න පුළුවන්කම තියනවද බැරිද? පුළුවන්කම තියනවද බැරිද? ඒ උපාසකම්මගෙන් අහන්න. පුළුවන් නේ? අනිත් අය කියන්නේ පුළුවන්. අපි හැම දෙනාගේම හෙට මේකේ පිළිකාවක්, ගෙඩියක්, වණයක්, තුවාලයක් හැදෙන්න පුළුවන්. එහෙනම් එතන උපදනව නේද බය? ඒ කියන්නේ මේකේ තුවාලයක්, ගෙඩියක්, පිළිකාවක් හැදෙන්න පුළුවන් බය තිබෙනවා. අන්න ඒකට කිව්වා මොකද්ද? දුක් වූ ස්වභාවය, දුකක් තියෙනවා. දුක්ඛම් භයක් තේනේ. හරිනේ? අනිත්‍ය කිව්වේ මොකද්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා බය උපදවනවා. ඒකට කිව්වා මොකද්ද? දුක්ඛ ස්වභාවය. දැන් කතාව තේරුණාද? දෙකක් තේරුණා. මොකද්ද? වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ වෙනස් වීම බය උපදවනවා දුකයි. ඒ වගේම උපාසකම්ම ඔයාගේ දත් ටික වැටෙනවට ඔයා කැමතිද? කැමතිද? කැමති නෑ. එච්චරයි මං අහන්නේ. කැමතිද? කැමති නෑ. කැමති නැති වුණත් වැටෙන එක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. එහෙනම් ඒක මගේද? මගේ වුණා නම් වැටෙන්න දෙන්නේ නෑනේ මං. මගේ ආත්මයද? මගේ ආත්ම වශයෙන් තිබ්බනම් මට පුළුවන් නම් ওই ටික කරගන්න. මොකද එක ගහක් සුදු වෙන්න දෙන්නේ නෑ. අපි හොරෙන් නිකන් රෙස්ටෝරියා එක්ස්ප්‍රස් ගාන එක නෙමෙයි මම මේ කියන්නේ. ඉබේම සුදු වෙන එක වෙන්න දෙන්නේ නෑ. අපි කැමති නේද? අපි කැමති කළුවට තියෙනවට. සුදු වෙනවට අකමැති. දත් 32ම තියෙනවට කැමති. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් 30ක් වැටිලා දෙකයි ඉතුරු හා වගේනේ. නමුත් මොකද වෙන්නේ? ඒක වළක්වන්න බෑ. අන්න ඒකට කියනවා අනාත්මයි. මොකද කියන්නේ? අනාත්මයි. ආත්මනේ මමය, මාගේ, මගේ ආත්මය කියලා ගන්නට පුළුවන්කම නෑ. ඒකට කියනවා ආත්ම වශයෙන් සාරණය. ආත්ම වශයෙන් සාරණය. හරි බොහොම හොඳයි. අම්මට බොහොම ස්තුතියි. බොහොම පිං. හැමෝම සාදුකාරයක් පවත්වන්න ඇය වෙනුවෙන්. හරි. අපි ප්‍රාර්ථනා කරමු ලබන ආත්මයයි කෙස් පැහෙන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඉපදුනොත් නම් කෙස් හැදෙනවා, කෙස් හැදුනොත් නම් කෙස් පැහෙනවා. එහෙනම් කෙස් ලැබෙන්න එපා කියන්නේ මොකද්ද? උපදින්න එපා කියලා. මට මතකයි මම ගිහි කාලේ මම උගන්වන ගුරුවරයෙක් මගේ පන්තියේ හිටිය ගෑනු ළමයෙක් 10 ශ්‍රේණියේ ඒ ළමයාගේ හෝල්ලෙන් 18 හදවතේ සිදුරක් හැදිලා මැරුණා. මම ඒ දවස්වල අකුරු අඳිනවා, චිත්‍ර අඳින්න පුළුවන් මට. මම බෝඩ් එකක් ගැහුවා දියණිය යලිදු නොපතමු මරණය කියලා. ඔක්කොම මන් දිහා බලලා hina වුණා. ඇයි? යම් මැරිච්ච එකාට මොකද්ද යලිදු නොපතමු මරණය කියන්නේ? අන්න ඒ වගේ. මම කිව්වේ මොකද්ද? යලිදු නොපතමු මරණය කියන්නේ යලිත් උපතක් ලැබෙන්න එපා. උපත ලැබුණොත්
නත්ති ජාතස්ස අමරණ. ආයි ඉපදිච්ච එකාට මරණය නැතුව ඉන්න හම්බ වෙන්නේ. ඉපදුනොත් නම් මැරෙනවාමයි. නත්ති ජාතස්ස අමරණ. උපදුණු ජාතස්ස කියන්නේ ජාත කියන්නේ ඉපදුනානේ. ඉපදුණු කෙනාට නත්ති නෑ මොකද්ද? මරණය ලැබෙන්නේ නැතුව ඉන්නේ නෑ. නත්ති ජාතස්ස අමරණ. නොමැරී ඉන්න බෑ. ඒස මොකද වෙන්න ඕන? නිවන් දකින්න. මම එතන ප්‍රාර්ථනා කළේ මොකද්ද? නිවන් දකිත්වා කියලා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා මලකෙවල් වල ගහලා තියෙන තොරන් වල මොන ගහලා තියෙන්නේ? නිවන් සුව ලැබේවා. ඒ වචනේම තමයි වෙන පැත්තකින් කියවේ මොකද්ද? නැවත නූපදීවා. නැවත මරණයක් නොලැබේවා. අපේ සාමාන්‍ය ලෝකයාට ඒව තේරෙන්නේ නැහැ. හැබැයි බුද්ධිමත් මිනිස්සෙක් බැලුවොත් මොකද වෙන්නේ? නිවන් දකින්න මලමිනියට නිවන් පතන්න බෑනේ. මලමිනියට නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕන කවුද? ඊළඟ ජීවිතේ ඉපදිච්ච කෙනා මොකද කරන්න ඕන? ආයි නොමැරෙන්න කටයුතු කරගන්න. එසා මේ අම්මලත් මොකද කරන්න ඕන? මං අහන්නේ දැන් ආත්ම භාව කීයක් වල දාන්නේ නැද්ද? අනන්ත ප්‍රමාණනේ අනන්ත ප්‍රමාණ. අර එක හිටියලු මාන්නක්කාර බමුණේ. ඒ බමුණ කැමති නැහැලු මොකද්ද? අනිත් කවුරුවත් වල දාපු දැනක තමන්ගේ මිනිය වල දාන්න. එයා කලින්ම ප්‍රී ප්ලෑන් එකක් කළා. මොකද්ද? මම මැරුණාට පස්සේ වල දාන්න ඕන කවුරුවත් වල දාපු නැති දැනක. මහා ගහක් යට ඒ ගහ කපලා අයින් කරලා ඒ ගලක් තියෙනවා. ඒ ගල කඩලා අයින් කරලා ඒ ගලේ තැම්පත් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට ඔක දැනගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බමුණාගේ මානෙ සිදලන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? බමුණ උඹම ඔය නමින්ම 14440 වතාවක් මැරිලා ඔතනම වල දාලා දිනවා. කීයද? 14440 වතාවක් ඔතනම මැරිලා උඹේ නමින්ම වල දාලා දිනවා. එතකොට බලන්න. දැන් කතාව තේරුණාද? එහෙනම් අපි කොච්චර මැරිලා ඇද්ද සංසාරේ? ආයි මැරෙමුද? කියන බච්චි කැමතිද මැරෙන්න? ආයි මැරෙන්න කැමතිද? දැන් සමහර කැමති මම දැක්ක පෞගිය කාලේ අර නන්දාමාණී කියලා නන්දාමාණී නෙවෙයි. ඔව් නන්දාමාණී. නිලිය කිටි. මාල්නී පොන්සේක මට ඒකේ නම පැටලෙනවා. හරිද? මාල්නී පොන්සේක. උන්ද මැරිච්ච වෙලාවේ මම දැක්ක Facebook එකේ කෙල්ලෝ දාලා තියෙනවා. අනී මටත් එවන් මරණයක් ලැබේවා කියලා. ගොංකම. ඇයි? මැරුණාට පස්සේ මිනියට රාජ්‍ය ගෞරව දුන්නා කියලා. දැන් මැරුණාට පස්සේ අපිට මොන ගෞරව දුන්නත් අපි පේනවද? බාන මේ මිනිස්සුන්ගේ තියෙන අන්ධ භක්තිය මෝඩකම කියලා කියන්නේ. හරිද? ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද? ප්‍රාර්ථනා කරන්න නැවත මේ කුණු කයක් නොලැබේවා. ඇයි? මැරුණාට පස්සේ රාජ්‍ය ගෞරව නෙවෙයි තියාගෙන උඹල කඩ හදලා කෑවා. වැඩක් තියනවද? වැඩක් නෑ. එස මොකද කරන්නේ? මේ ජීවිතේ අපි ඉපදුනොත් සකල ක්ලේශයන් සහිතව අපිට කොයිතරම්නම් ජාති දුක ජරා දුක ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියයන්ගෙන් වෙන්වීම දැන් පෞගේ දවස්වල දැක්කනේ කඳු වලට යට වෙලා තේරණි අම්මා තාත්තා යට වෙලා දරුවා ඉතුරු වෙලා තේරණි ඔය මම ඉන්න හෝමාගම ප්‍රදේශයේ මාගම්මන ප්‍රදේශයේ ගිහිල්ලා කවුද ක්‍රීඩා ගුරුවරිය පාසලක ක්‍රීඩා ගුරුවරිය ඇය තමන්ගේ දරුවත් එක්ක ගිහිල්ලා නුවර පැත්තේ. ඔයගොල්ලෝ දකින්නේද සමහරවිට? නුවර පැත්තේ ගිහිල්ලා සාමි පුරුෂයා ගෙදර ඉඳලා අන්තිමට දරුවයි බිරිඳයි දෙන්නම යට වෙලා මැරිලා. දැන් අර මනුස්සයාගේ ජීවිතේ තාම ඉතිරි වෙලා. ඒතකොට බලන්න කොයිතරම්නම් ශෝකයක් ඇති වෙනවද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ තමන්ගේ ආදරණීය බිරිඳ, තමන්ගේ ආදරණීය දරුවා දකින්නවත් නැහැ. මිනිහක්වත් හොයාගන්න නැහැ. ඒතර එහෙම වෙනකොට ආනේ නිසා මේ ඔබත් මමත් ලබාපු මනුස්ස ජීවිතේ තවත් එවැනි ආත්ම භාව නොලබන්නට උපරිම උත්සාහයක් දරන්න ඕන. ඒකට මොනවද කරන්නේ? ඒකට සියදි විහානි කරගෙන හරියන්නේ නැහැ. තේරුණාද කියන්නේ? ඒකට පෑන් කලයක් අරගෙන බෝධිය වටේ 21 වතාවක් කැරකුණා කියලා හරියන්නේ නැහැ. ඒකට ගියේ සුව කිරීමේ මෙහෙට ගිහින් ඉවරලා බුදු පිළිම වහන්සේ දෙකට කඩලා හරියන්නේ කතාව තේරෙනවද?
ඒකට කරන්න තියෙන එකම දේ අපේ මේ සංස්කාර ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රකට කරගෙන ශුන්්‍යත විමෝක්ෂයෙන් හෝ අනිමිත්ත විමෝක්ෂයෙන් හෝ අපනිහිත විමෝක්ෂයෙන් හෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ටපත් වීම පමණමයි. ඒකෙන් මුලින්ම යන්න ඕන මොකටද අපච්චි? සෝවාන්. එහෙනම් අද අපි බලමු අර උඩම අත්ත අල්ලන්න කලින් යටම අත්තට බේස් එක දෙන්න. අපි නිකන් ඕනවට වඩා පඬිත වෙන්න ඕනේ. අපි අදාළ තැනට පොයින්ට් අවුට් කරමු. තාම අපි මොකද කරන්න ඕන? අර හතරේ උඩම එක කතා කරන්න කලින් ඉස්සෙල්ලා සෝවාන් වෙන හැටි කතා කරමු. අන්න එතනට කරමු. දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කතා කළා. ඒ ත්‍රිලක්ෂණය බලනකොට කොහොමද වෙන්නේ කියලා දැන් ඔන්න කතා කරනවා. අහගන්න. දැන් හැමෝම ගන්න තමන්ගේ දකුණු අත අරගෙන තියාගන්න පපුව මැද්දේ. මෙහෙම තියාගන්න පපුවේ. දැන් මේ ඔබට අසුවේ ඉන්නේ කවුද? පපුව මැද්දෙන් තියාගන්න කිව්වා මෙන්න මෙහෙ තියාගෙන. ඔතනද බල පපුව මෙන්න මෙහෙ. දැන් මේ අහුවෙලා ඉන්නේ කවුද? කවුද? මම. මේ අහුවෙලා ඉන්නේ කවුද? තම තමන් කියන්නේ. මම. මේක මම කියාගත්තට ඇත්තටම ඔයා නිකමට කල්පනා කරලා බලන්න. මේ ඇඟ මෙතන තියෙන්නේ මොකද්ද? ඇඟ. ඇඟ ඇතුලේ තියෙනව මොනවද? සිත් ටිකක් හට ගන්නවා. ඇඟ විතරක් නෙමෙයි තියෙන්නේ. ඇඟ ඇතුලේ සිත් ටිකක් හට ගන්නවා. මේ සිත් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. එක වෙලාවක සිත් හටගන්නෙම නැතුව යනවා. අන්න එදාට කියන මොකක් කියලාද? මලා. මොකද කියන්නේ? මලා. එතකන් අපිට සිත් හට ගන්නවා. තේරුණානේ? ඇත්තටම මේ කයෙහි සිත් හට ගන්නවා කියලා දන්නවද? දන්න කටිය අතුස්සන්න බලන්න. මේ කයෙහි සිත් හට ගන්නවා කියලා දන්න අය අතුස්සන්න. හොඳට අතුස්සන්න. ටික දෙනයි දන්නේ නේ. අතපත් දාන්න. හැමෝම දකුණු අත උස්සන්න. දකුණු අත. හොඳට උස්සන්න හැමෝම. අද නම් වද 32ම දෙනවනේ. වෙනද බණ අහන්න ගියන් පස්සේ මෙහෙම නිදාගෙන අද අත උස්සන්නේ නැහැ කකුල් උස්සන්නේ නැහැ නේ. මොනව කරන්නද? හදලා ගන්න එපා. හා අතපත් දාන්න. හැමෝම S2 පියාගන්න. ඒක නම් ලේසි වැඩේ නේ. S2 පියාගන්න. ස්වාමීන් වහන්සේ කියන විදිහට කල්පනා කරන්න. මම දැන් මැරිලා. කියන්න එපා. හරිද? හිතින් කල්පනා කරන්න. මම දැන් මැරිලා. අර පපුව අල්ලගෙන ඉන්න උපාසකම් මැරිලා පපුව අල්ලගෙන. හොඳන. S2 පියාගෙන මම දැන් මැරිලා. හිතන්න. දැන් මාව පෙට්ටියක දාලායි තියෙන්නේ. කල්පනා කරන්න දැන් මේ විදියට. අරුද්ද බය වෙලා හැරලා. දැන් දවසක් ගත වෙලා. දැන් දවස් 2යි මිනියට. ඔන්න දැන් ටික ටික කුණු වෙනවා. දවස් 4යි. ඉදිමිලා. දැන් ටික ටික ඕජාව නව දොරින්ම වැగిරෙන්න පටන් ගන්නවා. දැන් ගඳ ගහන්න පටන් ගන්නවා. ඔහොම වම් අත උස්සන්න. මලමිනි අත උස්සනවා දැක්කමයි හැබැයි. වැඩේ තියෙන කැමරාවෙත් වැදුනා ඒ ටික. හරි. අර සමහර මලමිනි තාම අත උස්සගෙන හරි. නේද ගොංකම හරිද? දැන් තේරෙනවද කියන එක? මොකද්ද? සිහියෙන් නෙමෙයි හිටියේ. දැන් ඔබ මැරිලානේ. මැරිලා නම් අත ඉස්සුවේ කොහමද? මැරිලා නම් අත උස්සන්න පුළුවන්ද? දැන් මම ඔබට කිව්වා ඔබ මැරිලා ඉන්නේ. මම මේකෙන් පෙන්නන්න ගියේ මොකක්ද දන්නවද? කරුණු දෙකක්. එක ඔබ සිහියෙන් නෙමෙයි ඉන්නේ. දෙක ඇත්තටම අපි අත උස්සනවා නම් අත උස්සන්නේ සිතින්. මැරුණා නම් අත උස්සන්න බෑ කියන්නේ සිත් උපදින්නේ නැහැ. එහෙනම් අපේ මේ හැම ක්‍රියාකාරීත්වයක්ම සිද්ධ වෙන්නේ මොකින්ද? සිතෙන්. ඒ කියන්නේ කතා කරන්නේ, ඇවිදින්නේ, ආහාර ගන්නෙ නේ.
තේරෙන hina වෙන්නේ බන කියන්නේ බන අහන්නේ ඔක්කොම සිත් තියෙන තාක්කල්. සිත් නැති වෙච්ච ගමන් මේ කෙරුවා ඔක්කොම ඉවරයි. අපච්චිගේ නම මොකද්ද? කුඩේ ඇත තියාගෙන ඈ පියදාස. දැන් මැරුණාට පස්සේ ওই නම හම්බ වෙන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? මලකඳ. දැන් ගෙදර ඉන්නකම් තාත්තා ඉන්නවද? මැරුණාට පස්සේ බොඩිය ගෙනාවද? ඊට පස්සේ තාත්තා නැහැ. ඊට පස්සේ බොඩිය. දැන් ඉන්නකම් මගේ රත්තරන් අපේ තාත්තා මගේ පණ පිත්තල රත්තරන් බැරන පිත්තල මොන හරි කියනවා. හැබැයි මැරුණාට පස්සේ ඔක්කොටම එකම එක නම මොකද්ද? බොඩිය. බොඩිය ගෙනාවද? බොඩිය ගැපුවද? එහෙමනේ අහන්නේ. බොඩිය අරන් යනවද වලට? බොඩිය උස්සලා කී දෙනෙක් ඉන්නවද? එහෙමනේ අහන්නේ. ආයෙ අන්නේ තාත්තා ඒ විතරයි. ඒසා ඔය වටිනාකම් ඔක්කොම තියෙන්නේ මෙන්න මේ හිත් ටික මේක ඇතුලේ තියෙනකම්. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න මේ සිත් ටික අවබෝධ කරගන්න ඕන. ඒ සිත් ටික අවබෝධ කරගැනීමේ ගමනේදී අප්පච්චි මෙහන් මම ඔබට ඉස්සෙල්ලා කිව්වා මෙහෙම අත තියාගන්න කියලා. මොකද කිව්වේ? මෙන්න මේ විදියට අත තියාගන්න කියලා. දැනුත් අත තියාගන්න ආයශරය. හරි. මේ අහුවෙලා ඉන්නවා කිව්වේ කවුද? මම. මේ මම කියා ගන්නා තැන අහගන්න. මම කියා ගන්නා තැන තියෙන ඇඟක් තියෙනවා. ඇඟ ඇතුලේ තියෙනවා සිත් ටිකක්. ඇඟ හැදෙන්නේ මොනවයි? කන බොන ආහාර වලින්. මොකද හැදෙන්නේ? කන බොන ආහාර වලින්. දැන් අත ගන්න. අරගෙන පොත අරගෙන බලන්න. 15 වෙනි ප්‍රත්‍ය පිටුව 22. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ බලන්න. පිටුව 22. හරිනේ හැමෝම මාත් එක්ක කියමු. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්ච